පළමුවරට ටැටුව එකක් කොටා ගැනීමේදී ඔබේ ශරීරය තුළ සිදුවන ක්‍රියාවලිය මෙන්න. පළමු මිනිත්තුවේදී ටැටුව එක කෙටීමට පටන් ගත්සැනින් ඔබට දැනෙන්නේ සම සූරනවා වැනි හැඟීමකි. නමුත් සම මතුපිටට යටින් විනාඩියකට වාර 3000ක් පමණ වේගයෙන් කුඩා ඉන්දිකටු දහස් ගණනක් ඔබේ සම සිදුරු කරමින් තීන්ත ඇතුළු කරන්නේ සමේ දෙවන ස්තරය වන චර්මය වෙතයි. සමේ මතුපිට ස්තරයට වඩා මෙම ස්තරය තුළ තීන්ත දිගු කාලයක් රඳා පවතින නිසාම ටැටූ එක ඉක්මනින් නැති වෙන්නේ නැහැ. ඉදිකටුව සම සිදුරු කළ සැනින් ඔබේ ශරීරය මෙය අනතුරක් ලෙස හඳුනාගෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කරයි. එවිට සුදු රුධිරාණු එම ස්ථානයට පැමිණ තීන්තාංශු විනාශ කිරීමට උත්සාහ කරයි. නමුත් තීන්තාංශු විශාල බැවින් ඒවා විනාශ කිරීමට නොහැකි වන අතර ඒ වෙනුවට එම අංශු සෛල තුල සිරව ගනී. මෙයම ටැටු එකක් වසර ගණනාවක් හෝ ජීවිත කාලය පුරාම සම තුල රැඳී සිටීමට හේතුවයි. පළමු දිනේදී ටැටු එක කෙටු ස්ථානය රතු වී ඉදිවෙන්නට පටන් ගන්න අතර ඉදිකටු මගින් නැති වූ කුඩා තුවාල සුව කිරීමට ශරීරයේ වැඩි වශයෙන් ක්‍රියා කරයි. සතියක් පමණ ගතවන විට සම මතුපිට සුව වී ඇති බව පෙනෙන නමුත් සම ඇතුළත තවමත් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර තීන්තාංශු සෛල තුල සිරවී පවතින නිසාම ටැටු එක ස්ථිරව ශරීරයේ රැඳී පවතී. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.